ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ ඇමරිකාවේ අලුත් තීරුබදු ප්‍රතිපත්ති ගැන. විශේෂයෙන් 2025 අප්‍රේල් වල ජනාධිපති ට්‍රම්ප් ගෙනාපු වෙනස්කම්. ඔව් මේක ඇත්තටම ගෝලීය වෙළඳාමට වගේම ශ්‍රී ලංකාවටත් සෑහෙන බලපෑම් කරලා තියෙනවා. අපි අද බලන්නේ Impact of US Tariffs on Sri Lanka 2025 කියන මූලාශ්‍රය දිගේ මේ තත්ත්වය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්නයි. හරි. විශේෂයෙන්ම මේකෙන් පේනවා නේද එකම වෙළඳ පොලක් මත අපි කොච්චර රඳා පවතිනවාද ඒකේ අවදානම කොච්චරද කියන එක. ඒක නම් ඇත්ත. දැන් මේ ප්‍රතිපත්තිය ආවේ අප්‍රේල් 2 වෙනිදානේ. ඔව්. එකක් තමයි අර 2010ක් තීරුබද්ද. හැබැයි ඉතින් කැනඩාවටයි මෙක්සිකෝටයි ඒක ආදාළ නැහැ. අනික තමයි අර අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රමය. ඒ කියන්නේ එයාලගේ බඩු වලට අනිත් රටවල් ගහන බඩු වලට හරියන්න ඒ රටවල බඩු වලටත් බඩු ගහන එක. හරි. මේක ජාතික හදිසි තත්වයක් කියලාත් කිව්වා නේද? ඔව් ඒක තමයි ඒකට හේතුව විදියට කිව්වේ. දැන් ශ්‍රී ලංකාව කෙලින්ම ඉලක්කයක් නෙවෙයි. ඒත් ප්‍රතිඵලය. ප්‍රතිඵලය තමයි අපේ අපනයන වලට සෑහෙන බරපතල විදියට මේක බලපාලා තියෙනවා. මූලාශ්‍රය කියන විදිහට දැන් 44ක් වගේ ලෙන්ද තීරුබද්ද. කලින් තිබ්බේ 12.2% විතරනේ. ඔව් ඒක විශාල වැඩිවීමක්. හිතන්නකෝ ඇමරිකාව කියන්නේ අපි ලොකුම අපනයන වෙළඳපොළ. අපේ ඇඟලුම්, තේ, රබර් හරියටම ඔය ඔක්කොම වැඩිපුරම යන්නේ හැට. ඉතින් 44ක් බදු ගැහුවම අපේ බඩුවල මිල එහි වෙළඳපොළේ එකපාරට මුඩ යනවා. එතකොට අපේ තරඟකාරීත්වය? ඒක තමයි ප්‍රශ්නේ. තරඟකාරීත්වයේ සෑහෙන අඩු වෙනවා. නැත්තටම නැති වෙනවා වගේ. ඒ කියන්නේ කර්මාන්ත හැකිලෙනවා. විශේෂයෙන් ඇඟලුම් වගේවා. ඔව් ඒක තමයි. මූලාශ්‍රය කියනවා ලක්ෂ ගානකගේ රැකියාම අවදානමේ කියලා. අනිවාර්යයෙන්ම රැකියා නැති වෙන එක පැත්තක්. අනික් පැත්ත තමයි අපනයන ආදායම අඩු වෙනවා. ඩොලරෙන් එක අඩු වෙනවා. ඔව් දැනටමත් තියෙන විදේශ විනිමය ප්‍රශ්නෙත් එක්ක මේකෙන් රුපියලට තවත් පීඩනයක් එනවා. ඒ කියන්නේ දම්වැලක් වගේ දිගටම යනවා. ආයෝජන වලටත් බලපානවා ඇති නේද? අනිවාර්යයෙන්ම. මෙහෙම හදිසියෙ ප්‍රතිපත්ති වෙනස් වෙද්දී වෙළඳපොළ අස්ථාවර වෙනවනේ. ලංකාවේ ආයෝජනය කරන්න ටිකක් හින්දට යනවා. කවුරුත් කැමති නැහැනේ අවිනිශ්චිත තැනක සල්ලි දාන්න. ඒකනේ ස්ථාවර ප්‍රතිපත්ති පරිසරයක් ඕන. හරි. දැන් මේ තීන්දුව ආපහු හැරෙයි කියලා හිතන්න පුළුවන්ද? මූලාශ්‍රය මොකද ඒ ගැන කියන්නේ? ඇත්තටම මූලාශ්‍රයට අනුව නම් ඒ බලාපොරොත්තු අඩුයි වගේ. එහෙමද? ඔව්. අප්‍රේල් අගදී ඇමරිකන් සෙනෙට් එකත් උත්සාහ කරා මේක නවත්තන්න. ඒත් බැරි වුණා. ට්‍රම්ප් පරිපාලනයේ අර ඇමරිකා ෆර්ස්ට් 2.0 කියන එක යටතේ මේ වගේ ආරක්ෂණවාදී දේවල් දිගටම කරයි වගේ තමයි පේන්නේ. එහෙනම් ඉතින් ලංකාවට සිද්ධ වෙනවා වෙනත් උපාය මාර්ග හොයන්න. මූලාශ්‍රය ඒ ගැනත් කතා කරනවා නේද? ඔව් උපාය මාර්ග කිහිපයක්ම තියෙනවා. එකක් තමයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටම. ඒ කියන්නේ ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය එක්ක කතා කරලා අර GSP සහනය. තීරුබදු රහිතව යවන එක. ඔව් ඒක ආයේ ගන්න බලනවා. එහෙම නැත්තම් අඩුම ගානේ සමහර බඩුවලට හරි මේ බදු වලින් නිදහසක් ගන්න උත්සාහ කරනවා. ඒක එක පැත්තක්. ආර්ථික පැත්තෙන්. ප්‍රධානම දේ තමයි ඇමරිකාව මත විතරක් රඳා ඉන්නේ නැතුව වෙනත් වෙළඳ පොළවල් හොයන එක. ඒ කියන්නේ විවිධාංගීකරණය. යුරෝපයේ මැද පෙරදිග වගේ. ඔව් යුරෝපයේ මැද පෙරදිග නැගෙනහිර ආසියාව ඒ වෙළඳ පොළවල් වලට යන්න බලනවා. හැබැයි ඉතින් ඒකත් ලේසි නෑ. ඒත් තරංගෙ වැඩි. නිකම්ම වෙන රටකට විකුණනට වඩා දෙයක් කරන්න වෙනවා එතකොට. හරියටම. අගේ එකතු කිරීම value addition කියන එක තමයි වැදගත්. ඒ කියන්නේ නිකන් තොග පිටින් දෙනවා වෙනුවට බ්‍රෑන්ඩ් කරලා එහෙම නැත්නම් අර පරිසර හිතාකමිලෝගේ සහතික සර්ටිෆිකේෂන්ස් එක්ක එහෙම නැත්නම් ටිකක් ඉහළ තාක්ෂණික දේවල් එකතු කරලා නිෂ්පාදන හදන එක අපනයන කරුවන්ට ඒ පැත්තට යන්න උදව් කරනවා ඇති නේද? ඔව් ඒකට දිරිගැන්වීම් කරනවා ප්‍රතිපත්ති මට්ටමෙන් වෙනස්කම් කරනවා. මොනවද ඒ? අර ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි කරන්න පියවර ගන්නවා. අලුත් රේගු පනතක් ගැන අපනයන සංවර්ධන සැලැස්මක් ගැනත් මූලාශ්‍රය කියනවා. ඒ වගේම කලාපීයවත් එකතු වෙන්න ඕන. සාර්ක් ආසියාන් වගේ කණ්ඩායම් එක්ක වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරගත්තම මේ වගේ ගෝලීය කම්පනවලට මූණ දෙන්න ටිකක් හයියක් එනවා. එතකොට මේ ඔක්කොම ගෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම එහෙම නැත්නම් පණිවිඩය මොකක්ද? මෙහෙමයි. මේක ඇත්තටම ලංකාවට ලැබුණු අවදි කිරීමේ සීනුවක් වගේ. awakening call එකක්. ඔව්. එකම වෙළඳපොලක් මත ඕනවට වඩා රඳා ඉන්න එකේ අවදානම තමයි මේකෙන් පෙන්නේ. ඇත්ත. ඉතින් කෙටි කාලිනව මේක අමාරුයි අභියෝගයක්. ඒ දිගු කාලිනව බැලුවොත් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. කොහොමද? ආර්ථික ව්‍යුහය වෙනස් කරන්න, වෙළඳ පොළවල් හොයන්න, නිෂ්පාදනවල වටිනාකම වැඩි කරන්න, ප්‍රතිසංස්කරණ වේගවත් කරන්න. මේ ඔක්කොම කරලා අනාගතයේදී මේ වගේ දෙයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදාගන්න මේක තල්ලුවක් වෙන්න පුළුවන්. ඒකයි මූලාශ්‍රයේ නිගමනය. ඒකට බොහොම වැදගත් කාරණයක්. එහෙනම් අපි මේ කතාව අවසන් කරද්දී අපේ සවන්දන අයටත් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු. වෙළඳ පොළවල් විවිධාංගීකරණය කරන එකයි දැනට තීන කර්මාන්ත දියුණු කරන එකයි යරුණම අනාගතයේදී මේ වගේ බාහිර කම්පනවලට තවත් හොඳින් ඔරොත්තු දෙන්න ලංකාවට අභ්‍යන්තරයෙන්ම මුලින් ඉඳලම දියුණු කරන්න පුළුවන්
ඉහළ වටිනාකමක් තියෙන සම්පූර්ණයෙන්ම අලුත් කර්මාන්ත හෝ සේවා ක්ෂේත්‍ර මොනවා වෙන්න පුරවල්ද?